සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වීඩියෝ එකෙන් ගේන්නේ කිචන් එකේ වැඩ පහසු කරගන්න පුළුවන් උපකරණ කිහිපයක් ගැන. ඔයාලත් බලන්නකෝ මේ උපකරණ ඔයාලගේ කිචන් එකේ තියෙනවද කියලා. මේ තියෙන්නේ එග් බොයිලර් එකක්. මේකේ හැඩයෙන් මේක නිකන් කිකිලියෙක් වගේ. හරිම ලස්සනයි. ඔයාලගේ කිචන් එකටත් හරිම කියුට් පෙනුමක් ගේන්නේ. මේ වගේ මෙහෙම රැක් එකකුයි මේ වගේ වතුර දාන්න පොඩි ස්පේස් එකකුයි මේ උපකරණයේ තියෙනවා. මෙතන බිත්තර 7ක් ඔයාලට එකවර තම්බ ගන්න පුළුවන්. ඇත්තටම මේකෙන් විනාඩි 5ක් 10ක් ඇතුළත ඔයාලට බිත්තර 7 තම්බ ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් ස්ටීම් එකෙන් තැම්බෙන නිසා පොඩි දුමක් යනවා. ඇත්තටම මේ උපකරණය හරිම පහසුයි. ඔයාලා try කරලා බලන්න. හරිම පහසු උපකරණයක්. රුපියල් 1600ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ ෆුඩ් චොපර් එකක්. ෆුඩ් චොපර් එකක් කිව්වට මේකෙන් ඔයාලට කොළ වර්ග සිහින්ව කපා ගන්න පුළුවන්. මැල්ලුමක් වගේ හදන්න ටිකක් කම්මැලි කෙනෙකුට මේ උපකරණය ගොඩාක් වැදගත්. මේක කෑලි වශයෙන් වෙන් කරලා පිරිසිදු කරගන්නත් පුළුවන්. කොළ ටික දාලා මේ විදිහට මැෂින් එක සම්බන්ධ කරලා මෙන්න මෙතන ප්‍රෙස් කරලා තමයි ඔයාලට මේක මේ උපකරණයෙන් චොප් කරගන්න තියෙන්නේ. මම නම් ගොඩාක්ම රෙකමන්ඩ් කරන්නේ කොළ වර්ග කපා ගන්න තමයි. ඇත්තටම විනාඩි 2-3න් ඔයාලට මැල්ලුමක් හදාගන්න පුළුවන්. හරිම පහසුයි. හැබැයි ගන්නකොට මේක ස්ටීල් එක ගන්න, ප්ලාස්ටික් එක ගන්න එපා. ඒක තමයි වැදගත්ම දේ. මේක සාමාන්‍යයෙන් 3000කට අඩු මුදලකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක්ම මේක නම් බෝඩිං වල වගේ ඉන්න කෙනෙකුට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. සහ ගෑස් එක එකපාර ඉවර වෙච්ච අවස්ථාවක ඔයාලට මේ උපකරණය හරිම පහසුයි. මේක ඉලෙක්ට්‍රික් මල්ටි කුකර් එකක්. මේ වගේ ඔයාලට අල්ලගන්න පහසු හැන්ඩල් එකක් තියෙන නිසා හරිම සේෆ්. ඒ වගේම මේක නොන් ස්ටික්. ඇතුලේ ඔයාලට ෆ්‍රයි කරන දෙයක් වුණත් පොඩි කරි එකක් වුණත් ඕනම දෙයක් හදාගන්න හරිම පහසු උපකරණයක් මේක. මම නම් හැමතිස්සෙම නෙමෙයි, හැබැයි ගෑස් ඉවර වෙච්ච අවස්ථාවක ඔයාලට සෙකන්ඩ් ඔප්ෂන් එකක් විදියට මේක ගොඩාක් වැදගත් වෙයි. මේක සාමාන්‍ය රුපියල් 3500කට අඩු මුදලක් යටතේ ඔයාලට ගන්න පුළුවන් පහසු උපකරණයක්. ඒ වගේම මේක තමයි හෑන්ඩ් මික්සර් එක. මේක රීචාර්ජබල් හෑන්ඩ් මික්සර් එකක්. ඔයාලා නම් මේක හරිම ජනප්‍රියයි. මම දන්න ගොඩාක් වීඩියෝස් වලත් මම දැකලා තියෙනවා. මේක හැබැයි මම ඔයාලට කියන්නේ පොඩි ගණනක් නේ. ඉතාමත් සුළු මුදලකටත් මේක මිලදී ගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් ගොඩාක්ම අඩු ගානට තියෙන මැෂින් එකක් ගන්න එපා. සාමාන්‍ය ගානක තියෙන මැෂින් එකක් ගන්න. ඒ කියන්නේ ප්‍රයිස් එක. එතකොට මේකේ කල් පැවැත්ම වැඩි. නැත්තම් පොඩි ගණන් වලට එන මැෂින් ඉක්මනට පිච්චිලා යනවා. මේකෙන් ඔයාලට ගෙදර ඉඳන්ම Nescafe එකක් වගේ මැෂින් එකක් ඕනේ නැහැ. Nescafe මැෂින් ඕනේ නැහැ. මේකෙන් මේ හෑන්ඩ් මික්සර් එකෙන් ඔයාලට රසයට කොෆි එකක් එහෙම හදා ගන්න පුළුවන්. ඔයාලා මේක try කරලා බලන්න. ගොඩක් අය මේක දන්නවා. ඒ වගේම මේ තියෙන්නේ ගොඩාක් අය කැමති, හැබැයි පාවිච්චි කරන්න ගොඩාක්ම බය උපකරණයක්. මේක තමයි ප්‍රෙෂර් කුකර් එක. ඇත්තටම මේක එක එක සයිසස් වලින් තියෙනවා. මේ කිලෝ එකේ සයිස් එක. ඇත්තටම ඔයාලා මේක පාවිච්චි කරන්න තියෙන, ඒ කියන්නේ දන්නේ නැතිකම සහ ගොඩක් අය හරි අවබෝධයක් නැතිකම නිසා තමයි මේක පාවිච්චි නොකරන්නේ. නැත්නම් ගෘහණියකට කිචන් එකට අවශ්‍යම උපකරණයක්. ඇත්තටම කඩල, එතකොට ඔය කඩල පරිප්පු වගේ දේවල් අපිට එකපාර හිතිලා උයන්න හදන්න බැහැ. මොකද පෙඟෙන්න දාන්න ඕනේ. ගොඩක් ප්‍රොසෙස් එක වැඩි. මේ වගේ උපකරණයක් තියෙනවා කියන්නේ ඔයාලට ඉතාම සුළු වෙලාවකින් ඉක්මනට ඒක තම්බ ගන්න පුළුවන්. ඇත්තටම ගෑස් එකත් ගොඩාක් ඉතුරුයි. මේකේ ස්ටීම් එකෙන් තමයි තැම්බෙන්නේ. ගොඩක් අය බයයි ස්ටීම් එක එළියට
එනකොට මූණ පිච්චෙයි හානියක් වෙයි කියලා නෑ හරියට ඉගෙන ගත්තොත් හරිම ලේසි උපකරණයක් තමයි. මේ උපකරණ කිහිපයම ඇත්තටම මම මගේ ජීවිතේ පාවිච්චි කරලා ගොඩාක් උයන්න සහ මගේ වැඩ පහසු කරපු උපකරණ කිහිපයක් තමයි මේ. ඔයාලත් මේ ටික try කරලා බලන්න ඔයාලගේ kitchen එකේ නැත්නම් එකපාර ගන්න බැරි නම් පුංචියට මුදල් එකතු කරලා එකින් එක try කරලා බලන්න මම හිතනවා මේ වගේ පහසු උපකරණ පාවිච්චි කරලා ඔයාලට වැඩ පහසු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට අද මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවනම් මට subscribe කරලා මට comment එකක් දාන්න අමතක කරන්න එපා. ගොඩක් ස්තුතියි මගේ channel එක පැත්තට ආවට. සුබ දවසක්.